අන්න හංසයකුත් ඉන්නවා දැන්. ඉතින් මේ තියෙන්නේ අපි හර්ෂට්වල හිටපු රූම් එකේ ඉඳලා view එක. මෙතනට අර චර්ච් එක බලා ගන්න බෑ. අනේ කොහොමද ඔයාලට? ඉතින් අලුත් අවුරුද්දේ ඔන්න අපි තවත් ට්‍රැවල් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද vlog එකෙන් අපි ගේන්නේ යුරෝප් වල ලස්සනම පුංචි ගම කියලා කියන ඕස්ට්‍රියාවල තියෙන හාල්ස්ටඩ් කියන ලස්සන ගමට අපි ගියපු vlog එක. ඉතින් ඇත්තටම පුංචි පාරාදීසයක් වගේ ලස්සන මේ පුංචි ගමට යන්න ට්‍රේන්ස් දෙකකයි ෆෙරි එකකයි යන්න ඕනේ. ඉතින් අපි ජර්මනි වල ඉඳලා ගිය නිසා අපි සැල්ස්බර්ග් පැත්තෙන් තමයි හාල්ස්ටඩ් වලට ගියේ. මේ තියෙන්නේ අපි හාල්ස්ටඩ් වල නතරුන පෙන්ෂන් හල්බර්ග් කියන ඇකොමඩේෂන් එකේ ඉඳලා අපේ රූම් එකේ ඉඳලා view අපි අද උදේම නැගිටලා අපේ ඇකොමඩේෂන් එක මේ තියෙන හොටෙල් එකේ ඉඳලා අර ලස්සන view point එකට යන්න ඉන්නේ. දැන් අපි යන ගමන් ඉන්නේ ගිහින් බලමු view point එක ෆොටෝස් වල තියෙනවා වගේම ඇත්තටම ලස්සනයිද කියලා. ඉතින් අපි ජර්මනියේ ඉඳලා ඊයේ හාල්ස්ටඩ් වලට එනකොට ගොඩක් රැ වුණා. ඒ නිසා අපිට ඊයේ ඇවිදින්න බැරි වුණ නිසා අපි අද උදේම නැගිට දුරංගනා කතාපතක් වගේ ලස්සන මේ පුංචි ගමේ ලස්සන සන්රයිස් එකත් එක්කම බලන්න හිතුවා. මේ තියෙන හාල්ස්ටඩ් වල මාකට් ප්ලේස් එක. මෙතනත් ෆේමස් ෆොටෝ ලොකේෂන් එකක්. තාම ඕපන් වෙලා නැහැ ෂොප්ස් එහෙම. අපි උදේම එළියට ආවේ. එකකට එකක් දෙවෙන්නේ නැති මේ ලස්සන පුංචි කොටේජස් මැද්දෙන් වෙට්ටු මේ පාර දිගේ අපි ආව හාල්ස්ටඩ් වල view point එක ළඟට. පස්සල දැක්කටත් වඩා ලස්සනයි ඒ ලස්සන පෝස්ට් කාඩ් view එක. මේ ලේක් එක වට වුණු කඳු පන්තියයි ඒ ලස්සන view එකයි ඇත්තටම අපිව වෙනම ලෝකයකට අරගෙන යනවා වගේ. ඒක නම් ඇත්තටම පාරාදීසයක්. ඉතින් නිකමට හිතලා බලන්නකෝ උදේ කුරුල්ලන්ගේ කිකිපිච්චියත් එක්ක සීතල උදේක මේ ලස්සන view point එකේ ඔයා ඉන්නවා කියලා. මගේ බෑග්ග්‍රවුන්ඩ් එක දැක්කම තේරෙනවා ඉතින් මං කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් අර හැමෝම හොයන ඕස්ට්‍රියාවල තියෙන ලස්සන පුංචි ගමට ඇවිල්ලා ඉන්නේ හාල්ස්ටඩ්. ඉතින් ඔයාලට ඇතින් පේන ඇති මේ view point එකේ ඉඳලා බලනකොට අර ලස්සන චර්ච් එක තියෙනවා. බෝට් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් කොච්චර බලාගෙන හිටියත් එපා වෙන්නේ නැති මේ ලස්සන view point එකේ ගොඩාක් වෙලා ඉඳලා ලස්සන ෆොටෝස් වීඩියෝස් ගොඩාක් අරගෙන ඊළඟට අපි යන්නේ මේ ලස්සන පුංචි ගමේ පොඩි රවුමක් යන්න. කලින් කිව්ව විදිහට මේ ගමට එන්න ඕනේ ෆෙරි එකක ඉඳලා ට්‍රේන් එකේ ඇවිල්ලා ට්‍රේන් ස්ටේෂන් එකේ ඉඳලා මේ ලේක් එකේ එහා පැත්තේ ඉඳලා මේ පැත්තට ෆෙරි එකක් තමයි එන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේ බිල්ඩින්ග්ස් අතර තියෙන පාරවල් ගොඩක් පොඩි. බස් එහෙම යන්නේ නැහැ මේ පාරවල් වල. මෙයාලගේ ප්‍රයිවට් වෙහිකල්ස් විතරයි යන්නේ. ඉතින් අපි උදේම ආව නිසා උදේට මොනවත් කන්නත් බැරි වුණානේ. මේ ලස්සන view එකත් එක්ක තියෙන රෙස්ටුරන්ට් එක ළඟ අපි නතර වුණා උදේට මොන හරි කන්න. අපි හාල්ස්ටඩ් වල ලේක් එක ළඟ තියෙන ලස්සන රෙස්ටුරන්ට් එකකට ආව හොඳ view එකක් තියෙන උදේට මොන හරි කන්න කියලා හිතාගෙන. ඉතින් බලමු මොනවද මෙනු එකට තියෙන්නේ කියලා. රසම් රස පම්කින් සුප් එකක් බීලා ඊළඟට මේ පුංචි ගමේ පොඩි රවුමක් යන්නයි ලෑස්තිය. ඉතින් කලින් අපි ආපහු අපේ ඇකොමඩේෂන් එකට ගියා. මොකද අපි ඊයේ රෑ වෙලා එනකොට ඕන හිටියේ නෑ. එයාව හම්බෙලා ටිකක් කතා කරන්නත් එක්ක අපි ආපහු ඇකොමඩේෂන් එකට ආවා. මේක හරි ඕන හරි හොඳයිනේ. ඔව් මේක ඕන හරිම හොඳයි. අපි ආට වාත වුණා ගොඩක් කෝල් කරලා මැසේජ් කරලා අපි එනකොට 9 විතර වුණානේ. ඒක ලොකු කතාවක්. ඒ විස්තර වීඩියෝ එක ඉස්සරහට තියෙනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න.
ඉතින් ඊළඟට අපි ආවේ හාල්ස්ටඩ් වලට එන හැමෝම බලන්න යන තැනකට මේ හාල්ස්ටඩ් චර්ච් එකත් එක්ක තියෙන ග්‍රේව්යාඩ් එකට. ඉතින් බලන්නකෝ මේ සොහොන් ටික හදලා තියෙන ලස්සන. ඔයාලට මතක අපි ස්විට්සර්ලන්ඩ් වල අපේ ට්‍රැවල් ව්ලොග් එකෙත් මේ වගේ තැනකට ගියා. හැබැයි ඊට වඩා මෙතන ලස්සනයි. මේ ලේක් එකත් ලස්සනට පේනවා මෙතන. අපි ඉන්න වෙලාවෙත් ගමේ අය ඇවිල්ලා සමහර සොහොන් කොත්වල මල් හදලා ලස්සන කරනවා දැක්කා. විශේෂ දෙයක් තමයි අපි වැඩිපුරම දැක්කේ ගොඩක් වයසක අය තමයි මේ ගමේ ඉන්නේ. සමහර විට තරුණ අය මේ පුංචි ගමෙන් එළියට ගිහිල්ලා සිටි එකක වගේ ජීවත් වෙනවා ඇති කියලා හිතුණා. ඒ වගේම තමයි මේ ගමේ ඉන්නවා කියලා කිව්වේ 800කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් එතකොට මේ ගමේ කොච්චර චූටිද කියලා. මේ හාල්ස්ටඩ් ලෝකේ පුරාම ප්‍රසිද්ධ නිසා ගොඩක් ටුවරිස්ට්ලා එනවා හැමදාම වගේ. හැම සීසන් එකකදීම එනවා. මේ තියෙන ග්‍රේව්යාඩ් එකේ ඉඳලා අර පෝස්ට් කාඩ් ප්ලේස් එක පේන විදිහ මෙතෙන්ටත් ලස්සනට පේනවා මේ view එක. ඊළඟට අපි ගියේ හාල්ස්ටඩ් වල වෝටර්ෆෝල් එක බලන්න. ඉතින් මේක ගොඩක් ලොකු වෝටර්ෆෝල් එකක් නෙමෙයි අපේ ලංකාවේ තියෙන ඒවා තරම්. ඒ ලස්සන චූටි වෝටර්ෆෝල් එකක්. මෙතන ඇවිල්ලා විසිට් කරනකොට අපිට එයාලගේ ප්‍රයිවට් ප්‍රොපර්ටිස් වලට ඇතුල් වෙන්න එපා. මෙයාලට රෙස්පෙක්ට් කරන්න, හරියෙන් කතා කරන්න එපා. ඒ වගේ දේවල් පොඩ්ඩක් දාලා තියෙනවා. මොකද ටුවරිස්ට්ලා එන එක පොඩ්ඩක් අර ආවහම පස්සේ ගම විනාශ කරයි වගේ කියලා බය හිතෙනවා ඇති මෙයාලට. ඉතින් ඔයාලා සමහර විට දන්නවා ඇති ලෝකේ තියෙන පරණම ලුණු ආකාරයේ තියෙන හාල්ස්ටඩ් වල. ඉතින් මේ ලුණු ආකාරය බලන්න අපි යන්න හිතාගෙන හිටියට අපි යන දවසේ ඒක වහලා තිබ්බේ. ඉතින් අපිට ඒ නිසා ඒකට යන්න උනේ නැහැ. ගමේ තියෙන මේ වගේ ලස්සන පුංචි shops වලත් එක එක විශේෂ වර්ගයේ ලුණු වර්ග විකුණන්න තියෙනවා. මටන හැමෝම මේ ලස්සන හංසයන්වත් අමතක කරන්නේ ගමේ ලස්සන තවත් වැඩි කරනවනේ මෙයාලා. මම කලින් කිව්වා වගේ මේ ගමට එන්න ඕනේ ෆෙරි එකෙන්. ඉතින් අපි අන්තිම ෆෙරි එක අල්ලගන්න ඕන නිසා ඔන්න දැන් යන්නයි හදන්නේ. ෆෙරි එක යන වෙලාවටම ට්‍රේන් එකක් තියෙනවා. අපි හාල්ස්ටඩ් වල ඉඳලා යානා වලට යන්නේ ඕස්ට්‍රේලියාවල කැපිටල් එකට. ඉතින් බලන්නකෝ හාල්ස්ටඩ් වල ඉඳලා යනකොට තියෙන view එක දාලා යන්න ලෝභ හිතෙන් තරම් ලස්සන හරිම වෙනස් මායාකාර view එකක් තමයි තියෙන්නේ. ෆෙරි එකේ ආපහු යන ගමන් ඉන්නේ අපි හාල්ස්ටඩ් වල ඉඳලා වියනා වලට යනවා. මුලින්ම ෆෙරි එකේ ගිහිල්ලා ස්ටේෂන් එකෙන් ට්‍රේන් එක ගන්න ඕනේ. ඉතින් හරිම ලස්සනයි view එක. මේ බලන්න ඔටම් කලර්ස් තියෙනවා.
බැටරි එක ආපහු යන්නේ ට්‍රේන් එකේ ආපු අයවත් දාගෙන. අන්න අපේ ට්‍රේන් එක ඈතින් එනවා. අපි මේ ලස්සන view එක බලන ගමන් ගියානවලට යන ගමන් ඉන්නේ. ඉතින් තවත් දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. ගිහින් එන්නම්.